Tech Helper LK. ආයුබෝවන් කියලා කට්ටිය හදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඔන්ලයින් හරි ෆිසිකල් ෂොප් වලට ගිහලා හරි අයිටම් එකක් ගන්නකොට ඒ අයිටම් එක වාරික විදියට ගෙවන්න පුළුවන් සුපිරි ඇප් එකක් ගැන. ඉතින් මේ ඇප් එකේ නම Coco. කට්ටිය App Store එකෙන් හරි Play Store එකට හරි ගිහිල්ලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ ඇප් එකේ වෙන්නේ අපි අයිටම් එකක් ගන්නකොට යම්කිසි වාරික ගානකට ගොඩක් වෙලාවට වාරික 3කට අපි අයිටම් එක අපිට ගෙවන්න ගන්න පුළුවන්. තෝරාගත්ත shops වල physically එහෙම නැත්නම් online shop තෝරාගත්ත online shops වල මේ feature එක තියෙනවා. අපිට Daraz එකේ වගේ ගොඩක් වෙලාවට මේක බලා ගන්න පුළුවන්. වෙන option එකක් දෙලා තියෙනවා Daraz Pay Later කියලා. ඉතින් මෙච්චර වදින Coco account එක ගන්න හැටි අපි අද වීඩියෝ එකෙන් බලමු. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ Coco app එක open කරගන්න. ඒක ඕපන් කරගත්තාම මෙන්න මේ රෙජිස්ටර් කියන බටන් එකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාගේ ෆෝන් නම්බර් එක බිංදුව නැතුව ටයිප් කරන්න. ඊට පස්සේ නම්බර් එක ටයිප් කරගත්තට පස්සේ ඔයා මෙතන next ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා වෙරිෆිකේෂන් කෝඩ් එකක්. වෙරිෆිකේෂන් කෝඩ් එක මෙන්න මේකේ හරි ටයිප් කරගන්න. ඉතින් වෙරිෆිකේෂන් කෝඩ් එක ටයිප් කරගත්තට පස්සේ මෙතනින් next ක්ලික් කරන්න. එතන ඔයාගේ first name එක ටයිප් කරන්න. ඔයාගේ last name එක ටයිප් කරන්න. ඔයාගේ email එක ටයිප් කරන්න. ඊට පස්සේ Coco app එකට password එකක් set up කරන්න. ඊට පස්සේ password එක confirm කරන්න. ඊට මෙතන NIC number එක දෙන්න. NIC number එක දුන්නාට පස්සේ මෙන්න මේ DOB කියන්නේ ඔයාගේ උපන්දිනේ. ඔයා ඒකත් හරියට දෙන්න. කට්ටිය මේ පාස්වර්ඩ් එක දෙනකොට ඔක්කොම අකුරු ඉලක්කම් අර hashtags special functions ඒ සේරම එක 8ත් 16ත් අතර සංඛ්‍යාවක් තමයි තියෙන්න ඕන. අඩුම තරම එක ඉලක්කමක් ඕන. ඉතින් ඔයාලගේ personal details fill කරගත්තට පස්සේ මෙන්න මෙතන මේ තියෙන next button එක click කරන්න. ඊට පස්සේ ඔයාලගේ පළාත ඔයාලගේ දිස්ත්‍රික්ක එක ඔයාලට ළඟම නගරය ඊට පස්සේ මෙතන මේ ටික් එක yes දාලා next submit කරන්න. ඊට පස්සේ ඔයාගේ Coco app එකට pin code එකක් හදන්න වෙනවා. මේකට කැමති pin code එකක් දාගන්න. ඉතින් ඔයාලට දකින්න ඇති මගේ Coco account එකේ limit එක 0 කියලා කියනවා. ඉතින් මේකට හේතුව තමයි මම Coco app එක use කරනවා usually. එතකොට මම මගේ වීඩියෝ රෙකෝඩ් කරන්න මම මගේ Coco account එකෙන් log out වුණා. log out වෙලා තමයි මම tutorial එකට ඕන විදිහට මුලින්ම step by step Coco account එක create කරගෙන ආවේ. එහෙම create කරගෙන ආවට පස්සේ මම අලුතෙන් හදපු account එකේ මගේ balance එක 0 වුණාට දක්වන්නේ. එතකොට මම ඊට පස්සේ ගිහිල්ලා මගේ old account එක කියන්නේ මම usually use කරන account එක log කරලා බලුවාම ඒකෙත් balance එක 0 වෙලා තියෙනවා.
ඉතින් ඒකට හේතුව විදිහට මම හොයලා බලනකොට ගයිඩ්ලයින්ස් වල තියෙනවා ඒ කට්ටියගේ එක ඩිවයිස් එකකින් account එකයි තියාගන්න පුළුවන්. ඒකකින් මම වීඩියෝ රෙකෝඩ් කරපු account එක හැදුවෙත් මගේ මම සාමාන්‍යයෙන් යූස් කරන account එකේ තියෙන device එකේමයි. ඉතින් ඒ හින්දා කට්ටිය මගේ account එකේ තිබ්බ limit එක drop කරලා තියෙනවා. ඉතින් මේ වැරද්ද කට්ටිය කරන්න එපා. කට්ටිය කාගේ හරි account එකක් වගේ device එකට හදලා තියෙනවා නම් ඔය කට්ටිය bank device එකකින් ඒ account එක හදාගන්න